2026 වර්ෂයේ ජනවාරි මාසයේ අලුතෙන් හඳුන්වා දෙන BOC බැංකුව මගින් අලුතෙන් හඳුන්වා දෙන ලද ෆික්ස් ඩිපොසිට් ප්ලෑන්ස් 5ක් ගැන මේ වීඩියෝ එක මගින් අද අපි කතා කරන්න යනවා. සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ සිංහල මනි ටොක්ස් YouTube channel එක වෙත. එහෙනම් අපි වැඩි කතා බහ නොකර අද වීඩියෝ එකට යමු. මම මේ ඉන්නේ BOC බැංකුවේ ඔෆිෂියල් වෙබ්සයිට් එකේ. එතකොට BOC බැංකුව මගින් ජනවාරි මාසේ අලුතෙන් හඳුන්වා දීලා තියෙනවා ෆික්ස් ඩිපොසිට් වල ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් 5ක්. එතකොට මේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් 5 යන්නේ දවස් විදියට තමයි ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් ටික යන්නේ. එතකොට දවස් 100 150 200 300 400 වගේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් 5ක් තමයි මේ BOC බැංකුව මගින් හඳුන්වා දීලා තියෙන්නේ. එතකොට ඔයාලට පුළුවන් ඔෆිෂියල් වෙබ්සයිට් එකට ආවට පස්සේ තවදුරටත් මේ විස්තර බලා ගන්න පුළුවන්. එතකොට දවස් 100 150 200 300 400 වැනි ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් තමයි මෙයාලා හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට මිනිමම් ඩිපොසිට් එක කරන්න ඕන ලක්ෂ 5යි. එතකොට මෙතන ටේබල් එකේ දීලා තියෙනවා ඔයා දවස් 100 ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක සිලෙක්ට් කර ගන්නවා නම් ඇනුවල් රේට් එක විදියට 7.25ද දවස් 150 ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක සිලෙක්ට් කර ගන්නවා නම් 108ක රේට් එකක්ද දවස් 200 ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් සිලෙක්ට් කර ගන්නවා නම් 7.40ක්ද දවස් 300 ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක සිලෙක්ට් කර ගන්නවා නම් 8.5ක රේට් එකක්ද දවස් 400 ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක සිලෙක්ට් කර ගන්නවා නම් 8ක රේට් එකක්ද මේ BOC බැංකුව විසින් ඔයාලට ලබා දෙනවා. එතකොට මිනිමම් ඩිපොසිට් එක ලක්ෂ 5ක් දාලා ඔයාලට පුළුවන් මේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකෙන් කැමති ප්ලෑන් එකක් ඇක්ටිව් කරගන්න පුළුවන්. මම ඔයාලට කැල්කියුලේට් කරලා පෙන්නන්නම් එක් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක අනුව ඔයා ලක්ෂ 5ක් දැම්මොතින් කොච්චර පොලි මුදලක් අදාළ කල්පිරීමේදී ඔයාලට ලබා ගන්න පුළුවන්ද කියලා මම කැල්කියුලේට් කරලා පෙන්නන්නම්. ඔයා මිනිමම් ඩිපොසිට් එක විදියට ලක්ෂ 5ක් දැම්මොතින් දවස් 100 ප්ලෑන් එක ඇක්ටිව් කිරීම සඳහා 7.25 ගානේ දවස් 100කට බලන්න නම් 100ෙන් වැඩි කරලා බෙදන්න ඕන 365න්. එතකොට ඔයාට ලක්ෂ 5ක් ඩිපොසිට් කරෝතින් 9931.50ක් වගේ පොලි මුදලක් ලබා ගන්න පුළුවන්. අපි බලමු දවස් 150 ප්ලෑන් එක ඇක්ටිව් කරෝතින් කොච්චර මුදලක් අපිට හම්බෙනවද කියලා. දවස් 100 ප්ලෑන් එකට අපිට හම්බෙන්නේ 108 ගානේ. 150කට බලන්න ඕන හින්දා මම මේක 150න් වැඩි කරලා 365න් බෙදනවා. එතකොට ඔයාට ලක්ෂ 5ක් ඩිපොසිට් කරෝතින් පොලි මුදල විදියට දවස් 150ට හම්බෙනවා 16435ක් වගේ මුදලක් හම්බෙනවා. දවස් 200 ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක ඇක්ටිව් කරෝතින් ඔයාට කොච්චර පොලි මුදලක් හම්බෙනවද කියලා. දවස් 200 ප්ලෑන් එකට 7.4යි අපිට ලබා දෙන්නේ. එතකොට දවස් 200කට බලන්න ඕන හින්දා 200ෙන් වැඩි කරලා බෙදනවා 365න්. එතකොට ඔයාට දවස් 200 ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක සිලෙක්ට් කරෝතින් ඔයාට හම්බෙනවා 20273.97. දවස් 300 ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක සිලෙක්ට් කරෝතින් ඔයාට කොච්චර මුදලක් හම්බෙනවද කියලා බලමු. 8.5ක් ඇනුවල් රේට් එක දවස් 300ක් ඉඳලා 300ෙන් වැඩි කරලා බෙදනවා 365න්. එතකොට ඔයාට දවස් 300 ප්ලෑන් එක ඇක්ටිව් කරාට පස්සේ ඔයාට පොලි හම්බෙනවා 34931.50ක් හම්බෙනවා. අපි බලමු දවස් 400 ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක සිලෙක්ට් කරොත් කොච්චර මුදලක් හම්බෙනවද කියලා. 108ක රේට් එක. එතකොට දවස් 400ක් ඉඳන් මම 400ෙන් වැඩි කරලා බෙදනවා 365න්. එතකොට ඔයාට දවස් 400 ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක සිලෙක්ට් කරගත්තොත් 43835යි 761ක් හම්බෙනවා පොලිය විදියට. ඉතින් මේ BOC බැංකුව මගින් ලබා දෙන ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් 5 මම හිතනවා ඔයාගේ මනි ග්‍රෝත් එක සඳහා උදව් වෙයි කියලා.
ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. මේ පිළිබඳව අනිත් අයට දැනුවත් කිරීම සඳහා share කරන්න. ඔයාගේ වටිනා අදහස් තියෙනවා නම් ඒවා comment කරන්න. අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.